ඉතින් හැමෝටම සුබ දවසක්. අද මම කියන්නේ Java Institute එකත් එක්ක එකතු වෙලා මම හදපු ප්‍රෝග්‍රෑමින් වල පළවෙනි අඩතාලම වෙන 2D game එක ප්‍රෝග්‍රෑම් කරපු විදිය. ඒක Visual Studio Code කියන වෙබ් ඇප්ලිකේෂන් එක තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒක යටතේ HTML, JSS, CSS කියන කැටගරිස් සරහා කෝඩින් කරලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කෝඩින් කරලා දෙන්නේ කියලා. මේ තියෙන්නේ Visual Studio Code කියන වෙබ් ඇප්ලිකේෂන් එකේ පළවෙනි ටැග් එක. ඒ ටැග් එක index.html කියලා හදලා තියෙනවා මම. ඒක යටතේ HTML කෝඩින් එක තියෙනවා. ඉස්සෙල්ලාම head එක ඇතුලේ 2D game programming කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මේක CSS ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා. ඊට පස්සේ body tag එක ඇතුලේ background score එක boy රන්නේ එක boy ගේ input ටික එතන input කරලා තියෙනවා. ඊට පස්සේ JavaScript ෆයිල් එක link කරලා තියෙනවා. ඊට පස්සේ එතන HTML ෆයිල් එක ඉවර වෙනවා. ඊට පස්සේ අපි බලමු CSS ෆයිල් එක. CSS ෆයිල් එකේ game එකේ background එකේ input ටික තියෙනවා මෙතන. ඊට පස්සේ game එකේ score එකේ input එක තියෙනවා. ඊට පස්සේ boy ගේ input එක තියෙනවා. flame වල input එක තියෙනවා. ඊට පස්සේ බලමු JS ෆයිල් එක. JS ෆයිල් එක කියන්නේ JavaScript ෆයිල් එක. ඒකේ උඩින්ම තියෙනවා key controller. ඒකේ පළවෙනි එක enter key එක. enter key එකෙන් command එක දීලා තියෙන්නේ run වෙන්න කියන එක. ඊට පස්සේ space key එක. space key එකට command එක දීලා තියෙන්නේ jump වෙන්න කියලා. ඊට පස්සේ බලමු run key එකේ කරන කාර්යයන් ටික. මේ තියෙන jump key එකේ input කරලා තියෙන coding එක. ඊට පස්සේ බලමු අපි jump එක. මේ තියෙන jump එකේ coding එක. ඊට පස්සේ මේ තියෙන්නේ score එකේ input එක. input කරලා තියෙන coding එක. ඊට පස්සේ මේ තියෙන්නේ game එකේ input කරලා තියෙන sound ටික. run වෙද්දී command වෙන්න ඕනේ play වෙන්න ඕනේ sound එක. හා jump වෙද්දී play වෙන්න ඕනේ sound එක. death වෙද්දී play වෙන්න ඕනේ sound එක. ඒවා input කරලා තියෙනවා. ඊට පස්සේ dead වෙන එකේ input එක තියෙනවා coding කරලා. ඒ තියෙන්නේ ඒක. ඊට පස්සේ තියෙනවා flames ඒ කියන්නේ blocks වල. ඒ කියන්නේ බාධක වල coding එක. ඒක මේ විදිහට coding කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි Visual Studio Code කියන වෙබ් ඇප්ලිකේෂන් එක හරහා 2D game එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ වම් පැත්තෙන් තියෙන්නේ game එකට input කරලා තියෙන object එක. පුලින් තියෙන background ඊට පස්සේ deadline.mp3 ඒ අදාළ object එක මේ පැත්තේ තියෙනවා. ඉතින් මේ තියෙන Visual Studio Code එක හරහා අපි coding කරපු input කරලා coding කරපු game එක program කරපු අපි ඊට පස්සේ බලමු 2D game එක කොහොමද programming වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම program කරපු 2D game එක. මම අර කලින් කිව්වා වගේ enter key එකෙන් boy run වෙනවා. space key එකෙන් boy jump වෙනවා. අපි boy jump කර frames වල වදින්න නැතුව ඉස්සරහට යන්න ඕනේ. boy frames එක දුන්න death වෙනවා. අපි ඉතින් enter key එක දීලා බලමු මොකද වෙන්නේ කියලා.
ඉතින් බෝයි ගේම් එක වින් කරා. අපි ඊට පස්සේ බලමු බෝයි ෆ්ලේම් එක දුන්නා මොකද වෙන්නේ කියලා. දැන් ආයෙ මම එන්ටර් කී එක දෙනවා. බෝයි රන් කරනවා. මම ජම්ප් එකක් දුන්නා. ඉතින් මේ ෆ්ලේම් එක දුන්නාට පස්සේ මොකද වෙන්නේ කියලා. බෝයි ඩෙත් වුණා. ඉතින් මේ විදිහට තමයි ගේම් එක ප්‍රෝග්‍රෑමින් කරලා තියෙන්නේ. ඉතින් ආයෙ බාරක් අපි බෝයි වින් කරන ගම ගේම් එක ප්ලේ කරලා බලමු. බෝයි වින් කරගෙන ඉන්නේ. ඉතින් ඔහොම තමයි මේ 2D ගේම් එකේ අවුට්පුට් එක. ඉතින් හැමෝටම සුබ දවසක්.